අද මම කතා කරන්න යන්නේ අපේ දරුවෝ වැඩිපුර එහෙම නැත්නම් නිතරම කන්න කැමති හැබැයි නිතරම දෙන්න හොඳ නැති තවත් භයානක කෑම වර්ගයක් ගැන. ඒ කෑම ගැන කතා කරනකොට දරුවෝ විතරක් නෙමෙයි සමහර වැඩිහිටියන්ටත් මේ කෑම වර්ග නැතුව බෑ. සමහර දරුවෝ ඒ වගේම සමහර වැඩිහිටියෝ මේ වගේ කෑමට කොච්චර ඇබ්බැහි වෙලා තියෙනවද කියලා කියනවා නම් බත් කෑවේ නැතත් මේ කෑම නැතුව නම් ඉන්න බෑ. මේ කෑම වර්ග තමයි බිස්කට්, කේක් සහ ෂෝට් ට්‍රීට්ස් එහෙම නැත්නම් බේකරි නිෂ්පාදන කියන්නේ. ඉතින් බිස්කට් කියපුවාම විවිධ රසයේ, විවිධ හැඩයේ, විවිධ පාටවල බිස්කට් තියෙනවා. ඒ වගේම කේක් ගත්තත් මේ ලෝකේ පුරාම নানা ආකාර පාට වලින්, নানা ආකාර නම් වලින්, নানা ආකාර රස වලින් කේක් නම් ඕනේ තරම් හොයාගන්න පුළුවන්. ඉතින් බේකරි නිෂ්පාදනත් ඒ වගේම තමයි. අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකේ පුරාම අස්සක් මුල්ලක් නැර ඕනේ තැනකදී අපිට මේ කෑම වර්ගය ඉතාම පහසුවෙන් හොයාගන්න පුළුවන්. කොටින්ම කියනවා නම් අපිට මේ කෑම නැතුව ජීවත් වෙන්න බැරිද කියලා සමහර වෙලාවට හිතෙනවා. ඒ තරමටම මේ ආහාර වර්ග වලින් මුළු ලෝකෙම වැහිලා තියෙන්නේ. ඉතින් මේ ආහාරවල තියෙන නරක මොකද්ද? මේ ආහාරවල තියෙන පළවෙනි නරක දේ තමයි මේ ආහාරවල වැඩිපුර සීනි නැත්තම් පිෂ්ඨය අඩංගු වෙනවා. ඉතින් මේ ආහාර නිතර වැඩිපුර ගන්න කෙනෙක් නම්, ඒ කියන්නේ වැඩිහිටියෙක් හරි දරුවෙක් නම් ඔහුට හෝ ඇයට අනිවාර්යයෙන්ම දියවැඩියා රෝගය හැදීමේ වැඩි සම්භාවිතාවක් ඇති වෙනවා. අනිත් භයානක කාරණාව තමයි මේ ආහාර හදන්න ට්‍රාන්ස් ෆැට් එහෙම නැත්නම් වෙනස් කරපු මේදේ යොදා ගන්නවා. ඉතින් මේ ට්‍රාන්ස් ෆැට් කියන්නේ සමහර රටවල් වල තහනම් කරපු දෙයක්. මේ ට්‍රාන්ස් ෆැට් එහෙම නැත්නම් වෙනස් කරපු මේදේ කියන්නේ අපේ ඇඟට කිසිසේත්ම හිතකර නොවන රසායනික සංයෝගයක්. ඉතින් මේ ආහාර පොඩි කාලෙදිම නිතර වැඩිපුර ගන්නකොට අනිවාර්යෙන් මේ දරුවා ලොකු වෙනකොට විවිධ සංකෘතතා ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අධික ස්ථූලභාවය, දියවැඩියාව, අධිරුධිර පීඩනය, ඒ වගේම වකුගඩු ආශ්‍රිත රෝග වගේම අවසානයේදී අවාසනාවන්ත විදිහට පිළිකා උනත් හැදෙන්න පුළුවන්. නමුත් මේ ආහාර ඉඳලා හිටලා ආසාවට පොඩ්ඩක් ගත්තට කමක් නැහැ. ඇබ්බැහි වෙන තරමට නිතර ගන්න හොඳ නැහැ. ඉතින් මේ වීඩියෝ කරද්දී ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබුණා කොහොමද මේ සකස් කරපු ආහාර අපි හඳුනගන්නේ කියලා. සකස් කරපු ආහාරයක් කියන්නේ ඊටාම සරලව කියනවා නම් ඒ ආහාරයේ මුල් ස්වභාවයෙන් වෙනස් වෙලා අපේ අතට එනකොට යම් වෙනස්කම් වලට භාජනය වුණාට පස්සේ තමයි මේ ආහාරය සකස් කරපු ආහාරයක් වෙන්නේ. උදාහරණයක් කියනවා නම් අපි මාළු ගමු. මාළු වේලලා, ලුණු දාලා, තව දේවල් එකතු කරලා, කරවල කරලා, ටින් හරි පැකට් හරි කරලා අපේ අතට වෙළඳ පොළ හරහා එනවා. එතකොට කරවල කියන්නේ යම් විදිහකින් සකස් කරපු ආහාරයක් තමයි. මොකද ඒක මාළු විදිහට මුලින් ස්වභාවිකව තිබිලා වෙනස්කම් වලට භාජනය කරලා තමයි කරවල විදිහට අපේ අතට එන්නේ. හැබැයි මේ කරවල අපිට කිසිසේත්ම අහිතකර දෙයක් නෙමෙයි. නමුත් සමහර ආහාර වර්ග තියෙනවා මූලික ස්වභාවයෙන් වෙනස් කරලා අපේ අතට එනකොට ඒකට අපිට හිතකර නොවන දේවල් එකතු කරනවා. ඒ වගේම අපිට හිතකර නොවන ක්‍රම වලට තමයි මේක සකස් කරන්නේ. ඉතින් මේ ආහාර වලට එකතු කරන දේවල් නිසා වෙනස් කරන්න භාවිතා කරන ක්‍රම නිසා තමයි මේ සමහර ආහාර අපිට අහිතකර වෙන්නේ. එහෙම නැතුව හැම සකස් කරපු ආහාරයක්ම අපිට අහිතකර වෙන්නේ නැහැ. ඉතින් ඔය පුරුද්දක් විදිහට මේ වගේ ආහාරයක් ගන්නකොට අනිවාර්යයෙන් මේ ආහාරය අඩංගු කරන දේවල් ගැන ලේබල් එක හොඳට කියවලා බලන්න. එකතු කරපු දේවල් මොනවද බලන්න. ඉතින් මේ ආහාර සකස් කරනකොට සමහර වෙලාවට ගොඩක් අපිට අහිතකර දේවල් එකතු කරනවා. සමහර විට නීත්‍යානුකූල නොවන විදිහට. ඒ වගේ අහිතකර දේවල් අතර සමහර ලුණු වර්ග, ඒ වගේම අධික සීනි සාන්ද්‍රණයක් තියෙන දේවල්, සමහර රසකාරක වගේම සමහර වර්ණකත් තියෙනවා. සමහර විට මේ දේවල් අනුමත ප්‍රමාණයට වැඩිපුර එකතු කරනවා. ඒ වගේම සමහර විට යම් තහනම් කරපු දේවලුත් මේවට එකතු කරනවා. ඉතින් ඒ නිසා ඔයා වෙළඳ පොලේ මේ වගේ ආහාරයක් මිලදී ගන්නකොට අනිවාර්යයෙන් මේ ආහාරයේ අඩංගු පැකට් එකේ තියෙන ලේබල් එක කියවන්න පුරුදු වෙන්න. ඊට අමතරව මේ වගේ ආහාර නිතර හැම වෙලෙම ගන්න පුරුදු වෙන්න එපා. ඉතින් ඔයාලා අහලා ඇති තවත් සකස් කරපු ආහාර වර්ගයක් තියෙනවා අල්ට්‍රා ප්‍රොසෙස් ෆුඩ් කියලා. මේ අල්ට්‍රා ප්‍රොසෙස් ෆුඩ් කියන්නේ කිසිම විදිහකින්වත් ස්වාභාවික ආහාර නෙමෙයි. විශාල කර්මාන්ත ශාලාවල කෘත්‍රිමව සකස් කරපු ආහාර. මේ ආහාර නම් ඇත්තටම අපිට ඒ තරම්ම හිතකර දේවල් නෙමෙයි. සමහර වෙලාවට මේ ආහාර අපිට නැතුව බැරි වෙන්න පුළුවන්. නමුත් මේ ආහාරවලට එකතු කරන දේවල් වගේම මේ ආහාර සකස් කරන විදිහ ගොඩක් වෙලාවට අපිට අපේ සෞඛ්‍යයට හිතකර තත්ත්වයකට පවතින්නේ නැහැ. ඉතින් මේ ආහාරවලට උදාහරණ කියනවා නම් ක්ෂණික නූඩල්ස්, ඒ වගේම විවිධ ස්නැක් වර්ග, ඊට අමතරව සොෆ්ට් ඩ්‍රින්ක්ස්, එහෙම නැත්නම් විවිධ කෝලා වර්ග වගේ කිසිම ස්වභාවික ප්‍රභවයකින් ගන්නෙ නැතුව තනි කරම කෘත්‍රිම නිස්සාරණය, එහෙම නැත්නම් කෘත්‍රිම නිෂ්පාදනය කරපු ආහාර තමයි මේ අල්ට්‍රා ප්‍රොසෙස් ෆුඩ් ගණයට අයිති වෙන්නේ. මම අර මුලින් කිව්වා වගේම මේ ආහාරවල කිසිම විදිහකින් ස්වභාවික දේවල් අඩංගු වෙන්නේ නැහැ. ඉතින් සමහර මේ ආහාර හදන්නේ කිසිම විදිහකින් ස්වභාවික දේවල් ගාව ගන්නවත් නැතුව. ඒ කියන්නේ කෘත්‍රිම වර්ණක, කෘත්‍රිම රසකාරක වගේම කෘත්‍රිම රසායනික සංයෝග කීපයක් එකතු කරලා තමයි මේ ආහාර හදන්නේ.
හැබැයි සමහර ආහාර තියෙනවා ස්වභාවික ආහාර පොඩ්ඩක් එකතු කරලා ගොඩාක් රසායනික සංයුග එකතු කරලා හදන ආහාරත් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඉවර කරන්න කලින් මට කියන්න තියෙන්නේ මේ වගේ ආහාර ඔයාගේ දරුවට දෙනකොට දෙපාරක් හිතන්න. ඒ වගේම ඔයා වුණත් මේවා කනකොට දෙපාරක් හිතන්න. නිතර මේ දේවල් දරුවන්ට දෙන්න එපා. ඒ වගේම නිතර ඔයත් මේවා කන්න එපා. ආසාවට ඉඳලා හිටලා පොඩ්ඩක් කෑවට කමක් නැහැ. ඉතින් ඔයාටත් පුළුවන් මේ වගේ දේවල් ඔයාගේ දරුවට දෙනවා වෙනුවට ස්වභාවික දේවල් පාවිච්චි කරලා ගෙදරදීම මේ වගේ දේවල් හදලා දෙන්න. ඉතින් මම හිතනවා මේ මම කරපු වීඩියෝ මාලාවෙන් ඔයාට යම්කිසි අවබෝධයක් ඇති වෙන්න ඇති ඔයාගේ දරුවට දෙන්න හොඳ කෑම මොනවද සහ දෙන්න හොඳ නැති කෑම මොනවද කියලා. මම නැවතත් අවධාරණයෙන්ම කියනවා මේ වගේ ආහාර වර්ග නිතර දරුවන්ට දීමෙන් තමයි දරුවන්ට අහිතකර බලපෑම් ඇති වෙන්නේ. ඉඳලා හිටලා පොඩ්ඩක් ආසාවට දුන්නට කමක් නැහැ. හැබැයි පුරුද්දක් විදිහට දෙන්න තියාගන්න එපා. ඉතින් මේ වගේ වැදගත් කරුණුත් එක්ක අලුත් වීඩියෝ එකකින් අපි ඉතා ඉක්මනින් නැවත හමු වෙමු.